මගේ සිම්පල් TV YouTube channel එකට ඔයාව හරිම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ වගේ සුදු කොණ්ඩේ ගෙදරදීම කළු කරගන්න ස්වභාවික ක්‍රමයක් පාවිච්චි කරන විදිය ගැන. ඉතින් මම හිතනවා සුදු කොණ්ඩේ නිසා ගොඩාක් දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවනේ. අකලට කොණ්ඩේ සුදු වෙනවා කියලා කියන්නේ අපේ හැමෝම අපහසුතාවයට පත් වෙන දෙයක් සහ ගොඩාක් කොණ්ඩේ සුදු වෙනවා කියලා කියන්නේ අපි ඊටම අපහසුතාවයට පත් වෙන දෙයක්. ඉතින් මම මේ දේවල්ත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ ගොඩාක් දෙනෙක්ට මේ ගැටලුව තියෙන නිසා. ඉතින් මේ දේ ලේසියෙන් ඔයාලට කරගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන්නේ හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කිහිපයක්. ඉතින් මුලින්ම මම මේ විදිහට අමුද්‍රව්‍ය 4 ලෑස්ති කරගෙන තියෙනවා. මේකට මම ඉස්සරලාම අරන් තියෙන්නේ කෝපි කුඩු. ඉතින් කෝපි කුඩු නැත්නම් ඔයාලට හොයාගන්න විදියක් ඇත්තේම නැත්නම් ඔයාලට මේකට තේ කුඩු උනත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි කෝපි කුඩු පාවිච්චි කරන එක තමයි සාර්ථකම. ඉතින් මෙතනදී කඩේගත්තු කෝපි එකක් ඕනම වර්ගයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මෙතනදී අපේ ගෙදර කෝපියට තියෙනවා. මම ඒවා කුඩු කරලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම එතනදී අරන් තියෙන කෝපි කුඩු තේ හැන්දක වගේ ප්‍රමාණයක්. ඊළඟට මම මෙතනදී කහ කුඩු පාවිච්චි කරලා තියෙනවා තේ හැන්දි එකමාරක්. ඊළඟට නෙල්ලි කුඩු. නෙල්ලි කුඩු කියලා කියන්නේ බෙහෙත් නෙල්ලි පවුඩර් එක. ඒ කියන්නේ බෙහෙත් නෙල්ලි ගෙඩි වේලලා පවුඩර් කරගත්තු එක. ඉතින් මේකත් ඔයාලට සිංහල බෙහෙත් බඩු කඩවල වල තියෙනවා. නැත්නම් ගෙදරදීම හදා ගන්නත් පුළුවන්. ඊළඟට මම අරන් තියෙනවා ලුණු පොතු. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ලුණු ගෙඩියක ලුණු පොතු ටික මම මෙතනදී අරන් තියෙනවා. මේකෙදි නෙල්ලි කුඩු සහ ලුණු පොතු කියලා කියන්නේ අපේ කොණ්ඩේ වවන්න පුළුවන්. ඒ වගේම කේශ මූල හොඳින් ශක්තිමත් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක්. ඉතින් මෙතනදී මම අඩු ගින්දරේ නෙල්ලිප පාවිච්චි කරනවා. මෙතනදී අඩු ගින්දරේ මම මේක හොඳින් කළු පාට වෙනකල් බැද ගන්නවා. ඉතින් මෙතනදී මගේ පහසුකම් විදියට මම මෙහෙම ලිප පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට මේක හොට් ප්ලේට් එකක එහෙම නැත්නම් ගෑස් එකේ වුණත් ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වෙන වෙනම ඔයාලට බෙද ගන්නත් පුළුවන්. නැත්නම් එකටම දාලා බෙද ගන්නත් පුළුවන්. ඉතින් මේ විදියට හොඳින් බෙද ගන්න ඕන. ටික ටික ගින්දර දාන ගමන් බෙද ගන්න ඕන. ගොඩාක් ලොකුවට ගින්දර දාගන්න එපා. මේකට සාමාන්‍යයෙන් මෙහෙම මද ගින්දරේ චුට්ටක් ගින්දර වැඩි කරගත්තට කමක් නැහැ. එහෙම කරගෙන කරනකොට ඔයාලට විනාඩි 5ක වගේ කාලයක් යනවා මේක හොඳින් බෙද ගන්න. ඉතින් හොඳින්ම මේක කළු පාට වෙනකල්ම බෙද ගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මේ වෙනකොට විනාඩි මේ 4කට වගේ පස්සේ ඔන්න දැන් ලිපෙන් ඉවතට ගත්තම විනාඩි 5කට වගේ පස්සේ ඉතින් මේක ඇතුලේ තියෙන ඒවා අර අඟුරු වගේ වෙන්න ටිකක් ඇවිලිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ ප්‍රමාණයට එනකල්ම මේක බෙද ගැනීම අනිවාර්යයි. මොකද අපි දැන් ස්වභාවිකවනේ පාට ගන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මේක හොඳින් කළු පැහැයක් එනකල්ම බෙදගෙන ඉන්න ඕනේ. ඉතින් මෙහෙම කවලම් කරනකොට ලුණු පොතු ටිකත් හොඳින්ම කුඩු වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මම මේක මේ වගේ මේකට සුදුසු භාජනයකට මම දාගත්තා. දාගෙන ඉවර වෙලා මේකට මම තෙල් එකතු කරනවා. තෙල් එකතු කරනකොට මම නම් මගේ කොණ්ඩේට පාවිච්චි කරන ඔයිල් එක තමයි මම යූස් කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලට ඕනම තෙල් වර්ගයක් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොණ්ඩේට ගාන සුදුසු. විශේෂයෙන් පොල් තෙල්, ඒ වගේම ඔලිව් තෙල් වගේ දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් හොඳයි. ඉතින් එඬරු තෙල් වගේ ඝන දේවල් නම් භාවිතා කරන්න නැතුව ඉන්නවා නම් තමයි හොඳ. මොකද මේක ටිකක් වෙලා අපි ගාලා තියෙන නිසා නැත්තම් කොණ්ඩේට කේශ මූල බුරුල් වෙලා ගැලවෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවද ඔයිල් ටික දාලා ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ පද වෙනකල් තමයි මේක හදා ගන්න ඕනේ. ගොඩාක් දියර ගතිය එනකල් හදා ගන්න එපා. ඊට පස්සේ මම මේක කොණ්ඩේට ඇප්ලයි කරනවා. ඉතින් මේ කොණ්ඩේට ඇප්ලයි කරනකොට ටිකක් ඇප්ලයි කරගත්තට පස්සේ තමයි වීඩියෝ එක ගන්න. මොකද ස්විච් එක ඔන් වෙලා තිබිලා නැහැ. ඉතින් ඒ වුණාට ඔන්න දැන් ඔන්න ඔය විදිහට තමයි ගා ගන්න ඕනේ. මේක ඔයාගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම හිස් කබලේ සුදු කෙස් තියෙන ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක ස්වභාවික දෙයක්නේ. කිමිකල් නැති නිසා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මතක් කරනවා මම ඔයාට මේක සතියකට දෙපාරක් වගේ මාසයක් වගේ පාවිච්චි කරන්න. එතකොට තමයි ඔයාට ගොඩාක් හොඳ රිසල්ට් එකක් මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක ගාලා පැය 2ක වගේ කාලයක් ඉඳලා තමයි ඔයා මේක සෝදන්න ඕනේ. ඉතින් පැය 2කට පස්සේ සෝදන්න ඕනේ ෂැම්පු නැතුව. ඉතින් ෂැම්පු නැතුව හොදලා ඔයාට පේනවද රිසල්ට් එක? මේ පැය 2.5කට වගේ පස්සේ තමයි මේ රිසල්ට් එක ඔයාලට පෙන්වන්නේ මේක. ගොඩාක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ග්‍රේ හේර්ස් ගොඩාක් දුරට කවර් වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. දිගටම මේක යූස් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා හරිම ආදරෙන් මම ඔයාගෙන් ඉල්ලනවා.